මම කවදාවත්ම හිතුවේ නෑ මට මේ වගේ වීඩියෝ එකක් කරන්න වෙයි කියලා. ඊයේ මට නංගි කෙනෙක් මැසේජ් එකක් දාලා අහලා තිබුණා. අක්කේ වගේ මූණේ ලපයක් වගේ තිබුණා නේද? අනේ තරහ වෙන්න එපා. කොහොමද ඒක ඔයා අයින් කරේ කියලා කියන්න කියලා. එයාගෙත් ඒ වගේම එකක් තියෙනවා කියලා. ඉතින් මං එයාට රිප්ලයි එකක් දුන්නා. ඒත් මට හිතෙනවා මට වගේම ඕක මානසික වදයක් වෙච්ච අය ගොඩක් ඇති කියලා. ඉතින් මං ඒ හින්දා කියන්නම් මං ඒක කොහොමද රිමූව් කරගත්තේ කියලා. මගේ මෙතන තමයි ඒක තිබුණේ. ඒකට ස්කින් මෝල් කියලා තමයි කියන්නේ. ඉතින් මම ඒක ප්‍රොෆෙසර් ජයමිනී සෙනවිරත්නට කියලා තමයි රිමූව් කරගත්තේ. ડોක්ටර් තලවතුගොඩ හේමාස් හොස්පිටල් එකට එනවා. එතනට මට ළඟ හින්දා මම එතනට ගිහිල්ලා තමයි රිමූව් කරගත්තේ. ડોක්ටර් තවත් හොස්පිටල් වලට එනවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් මගේ රිමූව් කරපු විදිය මම කියන්නම්. මුලින්ම පැයක් හිරිවැටෙන ක්‍රීම් එකක් ගාලා තියලා කපලා තමයි ඒක රිමූව් කළේ. ඉතින් බය වෙන්න එපා. කෙපුවේ කිව්වට පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ. ආයි පස්සේවත් රිදෙන්නේ නැහැ. ඒ තුවාල කැලල වගේ එක දවස් 5ක් තියෙනවා. ડોක්ටර් කිව්වා දවස් 5කට පස්සේ යනවා කියලා කිව්ව විදිහට මේක ගියා. ඉතින් දැනට මගේ දැන් මාස එකහමාරක් විතර වෙනවා. තාම දුඹුරු පාටට කැලල තියෙනවා. ඒක ගොඩක් පේන්නේ නැහැ. ඉතින් ඒක ටික ටික අඩු වෙනවා. ඉතින් මගේ කපල එක අයින් කරාට ඔයාලගේ එහෙම කරන්න ඕනේ නේ එකක් නැහැ. මොකද මගේ කලින් කකුලෙත් ඒ වගේ එකක් තිබුණා. ඊට වැඩි ටිකක් වෙනස්. ඒකට ડોක්ටර් මං ඒ ડોක්ටර්ටම කියලාම තමයි ඒක රිමූව් කරගත්තේ. ස්ප්‍රේ එකක් යූස් කළා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා සතියකින් වගේ ඒක යනවා කියලා. ඉතින් දැන් කකුලේ ඒක තිබ්බ තැනක්වත් හොයාගන්න බෑ. ඉතින් ඒ හින්දා අර එක එක්කෙනාට ට්‍රීට්මන්ට් කරන විදිහ වෙනස්. ඒ හින්දා ඔයාලට තියෙනවා නම් ඒක පොඩි දවස්වලම ගිහිල්ලා රිමූව් කරගන්න. මොකද මගේ කලින් බර්ත් මාක් එක වගේ තිබ්බ හින්දා මං එච්චර එක ගණන් ගත්තේ නැහැ. ටික ටික ඒක ලොකු වෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා පොඩි දවස්වලම ඒක රිමූව් කරගන්න බලන්න. ඔයාලට තවත් මොන හරි දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න.